හරි. අරගන්න වායු නියම ටියුට් එක. ඒකේ පළවෙනි පිටු දෙකේ අපිට තියරි කොටස් සම්පූර්ණ කරගන්න තියෙනවා. තුන්වෙනි පිටුවේ ඉඳන් අපිට ගණන් ටික හදාගෙන යන්න තියෙනවා. හරි. ඉස්සෙල්ලා බලන පළවෙනි පිටුවේ බොයිල් නියමය. බොයිල් නියමෙන් කියන්නේ අචල වායු ස්කන්ධයක් නියත උෂ්ණත්වයේදී වායුවේ පීඩනය වායුවේ පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතිකයි. බොයිල් නියමෙන් කියන්නේ අචල වායු ස්කන්ධයක් නියත උෂ්ණත්වයේදී වායුවේ පීඩනය වායුවේ පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතිකයි. අපි සමානුපාතිකය ඉවත් කරනවා නියතයක් යෙදීමෙන්. එතර PV ගුණිතය සමානයි නියතයක්. මේක තමයි බොයිල් නියමය. අපි මෙයා අවස්ථා දෙකකට ලියනවා නම් P1 V1 සමානයි P2 V2. බොයිල් නියමෙන් කියන්නේ PV ගුණිතය නියතයක්. හැබැයි අපි අවස්ථා දෙකකට ඉදිරිපත් කරනවා නම් P1 V1 සමානයි P2 V2. දැන් එන්න තුන්වෙනි පිටුවේ පළවෙනි ගානට. වායුගෝලීය පීඩනය ජල මීටර 10ක් වන දිනක ජලාශයක මීටර 20ක් ගැඹුරක සිට පරිමාව ඝන සෙන්ටිමීටර 3ක් වූ වායු බුබුලක් තුල වාත ස්කන්ධයේ වෙනසක් නොවි ජලාශය මතු පිට ආසන්නයට පැමිණෙන විට එහි පරිමාව ගණනය කරන්න. එතන අපි මේ ක්‍රියාවලිය තුල උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ කියලා සලකනවා. ආරම්භයේදී මෙයාගේ පරිමාව ඝන සෙන්ටිමීටර 3යි. ජලාශය මතු පිටට ආවම එයාගේ පරිමාව ගැඹුර දීලා තියෙන මීටර 20යි. මෙතන වායුගෝලීය පීඩනය අපිට ජල මීටර වලින්ම දීලා තියෙනවා 10යි ජල මීටර කියලා. ඒ කියන්නේ වායුගෝලීය පීඩනය සමාන වෙනවා මීටර 10ක් උස ජල කඳක පීඩනයට. මීටර 10ක් උස ජල කඳක පීඩනයට. රයිට්. අපි මෙතෙන්ටයි බොයිල් නියමය දාමු. මේ වගේ තැනක පීඩනය වෙන්නේ වායුගෝලීය පීඩනය ධන ජල කඳේ උසෙන් එන පීඩනයනේ. එතකොට වායුගෝලීය පීඩනය මීටර 10ක් උස ජල කඳක පීඩනයට සමානයිනේ. අපි ඒක P කියලා ගත්තොත් මේ සුළු කරන්න ලේසි විදිය මං කියන්නේ. මේක P කියලා ගත්තොත් මීටර 20ක් උස ජල කඳකින් එන පීඩනය 2P වෙනවා. මීටර 10ක් උස ජල කඳකින් එන පීඩනය P නම් මීටර 20ක් උස ජල කඳකින් එන පීඩනය 2P වෙනවා. එතන මේ වගේ තැනක පීඩනය අපිට 3P කියලා ලියන්නේ නැහැ. මෙයා තුල පීඩනය 3P පරිමාව 3යි. මෙතෙන්දි පීඩනය කෙලින්ම වායුගෝලීය පීඩනය P. එතෙන්දි පරිමාව. උත්තරේ 9යි ඝන සෙන්ටිමීටර.
බණේගේ දෙවෙනි කොටස. බීකරයක් එහි විවෘත කෙළවර සිරස්ස පහළට සිරනසේ එම ජලාශය තුළට ගෙන යනු ලබන්නේ ඒ තුල සිර වී ඇති වාතය ඉවතර නොයන පරිද්දෙනි. ජලාශය තුල යම් ස්ථානයකදී බීකරය තුල ඇති ජල මට්ටමේ සිට ජලාශයේ මතුපිට පෘෂ්ඨයට උස මීටර 12ක් නම් බීකරය තුල සිර වී ඇති වාත පරිමාව බීකරයේ පරිමාවෙන් කොපමණ පංගුවක්ද? ආරම්භයේදී මෙයා තුල තියෙන වායුගෝලීය පීඩනයනේ. ඒක P. දැන් මෙයා අරගෙන යනවා ජලය තුල මීටර 12ක් ගැඹුරට. එතකොට මේ වගේ තැනක පීඩනයට සමානයි මේ වගේ තැනක පීඩනය අපි ලියන්නේ වායුගෝලීය පීඩනය ධන ජල කඳේ උසෙන් එන පීඩනය. වායුගෝලීය පීඩනය ධන ජල කඳේ උසෙන් එන පීඩනය. එතන අපි කලින් කතා කරා වායුගෝලීය පීඩනය සමානයි මීටර 10ක් උස ජල කඳක පීඩනයට. එතකොට මීටර 12ක් උස ජල කඳක පීඩනය සමාන වෙන්න ඕන 1.2 p නෝට්. මීටර 10ක් උස ජල කඳක පීඩනය නැත්නම් අපි ඒක p කියලා ගමු. මීටර 10ක් උස ජල කඳක පීඩනය p නම් මීටර 12ක් උස ජල කඳක පීඩනය 1.2 p. right. එතන මෙයා තුල සිර වෙලා තියෙන වායුවේ පීඩනය වෙන්නේ වායුගෝලීය පීඩනය ධන ජල කඳේ උසෙන් එන පීඩනය 2.2 p. දැන් අපි මේ සිර වෙලා තියෙන වාත කොටසට නැවතත් බොයිල් නියම දාමු. P1 V1 සමානයි P2 V2. මෙතන පීඩනය P. එතන පරිමාව අපි V1 කියලා ගමු. මෙතන පීඩනය 2.2 P. එතන පරිමාව V2 කියලා ගමු. අපෙන් අහන්නේ බීකරය තුල සිර වී ඇති වාත පරිමාව බීකරයේ පරිමාවෙන් කොපමණ පංගුවක්ද? එතන මෙයා මෙහෙට ගන්න. අහන්නේ V2 බෙදීම V1. සිර වෙලා තියෙන වාත පරිමාව බීකරයේ මුළු පරිමාවෙන් කොපමණ පංගුවක්ද? 1/8 2.2. මෙන්න උත්තරේ. අපිට ඕන මේක පැස්කල් වලට හරවල හදන්න නැහැ. දැන් 10යි ජල මීටර 10 කියන එකේ අදහස පැස්කල් වලින් ගත්තොත් h මීටර 10යි ජලය ඝනත්වය 1000යි g 10යි. ඒ කියන්නේ එක වැඩි කිරීම 10 5 කියන එක. ඔන පැස්කල් වලින් එයාගේ
ඒකේ දෙවෙනි කොටස ජල පෘෂ්ඨයේ සිට කිසියම් ගැඹුරකදී බීකරය තුළ මුළු පරිමාවෙන් අට බෙදීම 13ක වාතයක් සිර වී තිබුණේ නම් බීකරය තුළ ඇති ජල පෘෂ්ඨය ජලාශයේ ඉහළ ජල පෘෂ්ඨයේ සිට කොපමණ ගැඹුරකින් පවතින්නේද? මෙතන පරිමාව අපි V1 කියලා ගමු. දැන් මෙයා කිසියම් උසකින් ඉන්නේ. දැන් මම එයා පැස්කල් කරපු නිසා මම මේ වගේ තැනක පීඩනය පැස්කල් වලින් ලියන්නම්. ඒතර වගේ තැනක පීඩනය වෙන්නේ වායුගෝලීය පීඩනය ධන H ρ නේ. මෙන්න වායුගෝලීය පීඩනය පැස්කල් වලින් එක වැඩි කිරීම 10/5යි H දන්නේ ජලයේ ඝනත්වය 1000යි G 10යි. හරි. අපි දැන් නැවතත් සිර වූ වාතයට බොයිල් නියමය දාමු. සිර වූ වාතයට බොයිල් නියමය. මෙයා ඇතුලේ පීඩනය වායුගෝලීය පීඩනය එක වැඩි කිරීම 10/5 බඳුනේ මුළු පරිමාව V1 මෙයා ඇතුලේ පීඩනය දැන් වායුගෝලීය පීඩනය දන H ρ G එතන පරිමාව V2 අපි මුළු පරිමාව මෙතනට ගමු. එතර සිර වූ වාත පරිමාව බෙදීම බඳුනේ මුළු පරිමාව. ඔන්න ඔය අනුපාතය අපිට දීලා තියෙනවා 8 බෙදීම 13ක් කියලා. ඔය අනුපාතය 8 බෙදීම 13යි. එයා ආදේශ කළ සුළු කරන්න. මම සුළු කරන් උත්තරේ ලැබෙනවා. හරස් ගුණිත දාලා සුළු කරන්. ඔතන සුළු කරද්දි ලේසි මේක 0.1 h කියලා අරගෙන 10/5ක් කරගත්තම 10/5 කැපෙනවා. මෙයා 0.1 h කියලා ගන්න. එතන 10/5ක් වෙනවනේ මෙයා. එතන 10/5 කැපෙනවා. එතන එන්නේ 1.1 h කියලා. දැන් සුළු කරා. sorry 1.1 h හරි 1.1 h හරි එන්න ඊළඟට තුන්වෙනි ගානට
මීටර 1ක් උස දෙපැත්තම විවෘත සිහින් බටයක් එහි උසින් 5/2ක උසක් රසදියෙන් පිටත සිටිනසේ එය සිරස්ව රසදිය තුල ගිල්වා ඇත. ඉන්පසු එහි ඉහළ කෙළවර ඇඟිල්ලකින් හොඳින් වසාගෙන එය ක්‍රමයෙන් සිරස්ව ඉහළටගෙන මුළුමනින්ම රසදිය මගින් ඉවතට ගත් විට ඒ තුල සෙන්ටිමීටර 25ක රසදිය කඳක් ඉතිරි විය. වායුගෝලීය පීඩනය 75යි රසදිය සෙන්ටිමීටර නම් ඒ තුල සිර වී ඇති වාත කඳේ උස. අපි කියන දේ පොඩි රූපයක් දාගමු. මීටර 1ක් උස දෙපැත්ත විවෘත බටයක් 5/2ක උසක් රසදියෙන් පිටත සිටිනසේ 5/2ක් කියන්නේ 0.4ක්. ඒතර 0.6ක් ගිලිලා. දැන් ඔය විදිහට තියෙන්නේ. හරි. ඉන්පසු එහි ඉහළ කෙළවර ඇඟිල්ලකින් වහනවා. දැන් අපි මෙතනින් මේ විදිහට නලයේ තියෙන අවස්ථාවක් ඇඟිල්ල තිව්වම් වෙන්නේ මෙයා තුල වායුගෝලීය පීඩනය යටතේ වාත කොටසක් සිර වෙනවා. මෙයා තුල වායුගෝලීය පීඩනය යටතේ වාත කොටසක් සිර වෙනවා. ඊට පස්සේ ඒ නලය ක්‍රමෙන් සිරස්ස ඉහළට අරගෙන මුළුමනින්ම රසදියෙන් ඉවතට ගන්නවා. නලය සම්පූර්ණයෙන්ම රසදියෙන් ඉවතට ගත්තම එයා තුල ඉතිරි වෙන්නේ සෙන්ටිමීටර 25ක රසදිය කඳක්. ඒ කියන්නේ මීටර 0.25යි. එනම් වාත කොටස 0.75යි. පොඩක් ඉන්න. ඒ තුල සෙන්ටිමීටර 25ක රසදිය කඳ ගානේ කියන විදියට මෙන්න මේ වගේ අවස්ථාවක් තියෙනවා. මෙයා තුල සිර වෙලා තියෙන වාත කඳේ උස අහන්න. right. ඔන්න ඔය විදියට. දැන් මේ වගේ කෙනෙක් ඇතුලේ පීඩනය කොහොමද ලියන්නේ? අපි මෙයා ඇතුලේ පීඩනය P ඩෑෂ් කියලා හිතමු. එතන මේ වගේ තැනක පීඩනය අපිට ලියන්න පුළුවන් P ඩෑෂ් ධන රසදිය කඳේ උසෙන් එන පීඩනය. කෙලින්ම රසදිය සෙන්ටිමීටර වලින් මේ වගේ තැනක පීඩනය ධන රසදිය කඳේ උසෙන් එන පීඩනය. මේ වගේ තැනක තියෙන වායුගෝලීය පීඩනය 75යි රසදිය සෙන්ටිමීටර. අන්න සිර වෙලා තියෙන වායු කොටසේ පීඩනය එනවා රසදිය සෙන්ටිමීටර 50යි. දැන් අපි සිර වූ වායු කොටසට බොයිල් නියම දාමු. මෙතන පීඩනය 75යිනේ. මෙතන පීඩනය 50යි. එහෙනම් අපි සිර වූ වායු කොටසට බොයිල් නියම දාමු. P1 V1 සමානයි P2 V2. මෙතන පීඩනයේ 75යි රසදිය සෙන්ටිමීටර්. පරිමාව හරස්කඩ වර්ගඵලය වාරයක් දිග. මෙයා ඇතුළේ පීඩනය 50යි රසදිය සෙන්ටිමීටර්. පරිමාව හරස්කඩ වර්ගඵලය වාරයක් දිග. ඒ කැපෙනෝ මේක සුළු කරමු.
0.6යි. ඒ කියන්නේ සෙන්ටිමීටර් 60යි. හරි. 1 එකේ B කොටස. මුල් ආකාරයටම බටය රසදිය තුල ඉන් පහෙන් 3ක් සිරස්ස ගිල්වා තබාගෙන එහි ඉහළ කෙළවරට ඇඟිල්ල තබාගෙන ක්‍රමයෙන් රසදියෙන් ඉහළට ගත් විට ඒ තුල සිර වී ඇති වායු කඳේ උස 70ක් විය. එවිට ඒ තුල ඇති රසදිය කඳේ උස අපි අවස්ථා දෙක නිරූපණය කරමු හරියට. දැන් බටේ රසදිය තුල 5න් 3ක් ගිල්වනවා. ඒ කියන්නේ 0.6ක් නේ. ඒතර ඉහළින් තියෙන්නේ 0.4යි. දැන් මේ කෙලවර අපි ඇඟිල්ලෙන් වැහුවම මෙයා තුල වායුගෝලීය පීඩනයේ වාතය සිර වෙනවා. දැන් මෙයා රසදියෙන් එළියට ගන්නවා. එතකොට මෙයා තුල සිර වෙන වාත කඳේ උස 70ක් වෙනවා. දැන් අපි රසදිය කඳේ උස දන්නේ නැහැ. හරි. දැන් අපිට මෙයා ඇතුලේ සිර වෙලා තියෙන වාතයේ පීඩනය ලියන්න පුළුවන්. දැන් මේ වගේ තැනක පීඩනය වායුගෝලීය පීඩනයනේ. එතන මෙතන පීඩනය ලියවෙන්නේ මෙතන පීඩනයේ ධන H නේ. මේ වගේ තැනක පීඩනය මෙතන පීඩනයේ ධන H. එතන මට P ඩෑස් එක සැරේම ලියන්නේ නැහැ කි මෙතන පීඩනය ඍණ H කියලා. මේ විදියට. හරි. දැන් අපි නැවතත් සිර වූ වාත කොටසට බොයිල් නියම දාමු. සිර වූ වාතයට බොයිල් නියමයි. දැන් මෙයා ඇතුළේ පීඩනය වායුගෝලීය පීඩනය රසදිය සෙන්ටිමීටර 75යි. පරිමාව හරස්කඩ වර්ගඵලය වාරයක් උස. මෙයා ඇතුළේ පීඩනය 75 ඍණ H. පරිමාව හරස්කඩ වර්ගඵලය වාරයක් මේ උස 70යි. රයිට්. මම අසුළු කරන්න H උත්තරයට එනවා. සුළු කරමු බලන්න.
පොඩක් ඉන්න. මෙන්න මෙතන ආදේශයේදී ළමයි මේක සෙන්ටිමීටර වලින් ආදේශ කරන්න. අය මෙතන සෙන්ටිමීටර 70නේ. ඔය විදිහට මෙයා සෙන්ටිමීටර 70 ආදේශ වෙද්දි මෙයත් සෙන්ටිමීටර 40 ආදේශ කරන්න. එකම එකකින් දා. රයිට්. හරියට සුළු කරා. හරි. එන්න හතරවෙනි ගානට. දෙපැත්තම වැසූ සෙන්ටිමීටර 60ක් දිග කේසික බටයක් තුල සෙන්ටිමීටර 10ක් දිග රසදිය කඳක් මගින් වායු කොටස් දෙකක් සිර කර ඇත. නලය තිරස් විට වම්පස වායු කඳේ දිග සෙන්ටිමීටර 20ක් විය. දැන් දිගින් වැඩි වායු කොටස ඉහළට සිටිනසේ බටය සිරස් කළ විට පහළින් ඇති වායු කොටසේ දිග 10ක් විය. අවස්ථා දෙකේදී සිර වී ඇති වායු කොටස් වල පීඩනයන් සොයන්න. අපි අවස්ථා දෙක නිරූපණය කරමු. හරි මෙහෙමයි. නලය තිරස් නම් අනිවාර්යෙන්ම දෙපැත්තේ පීඩනයන් සමාන වෙනවා. පීඩන අසමාන වීම තියෙන්න බෑනේ. මොකද ද්‍රව කඳ තිරස්. ඒ නිසා ද්‍රව කඳ දෙපැත්තේ තියෙන්නේ එකම පීඩනය. අපි මේ පැත්ත A කියලා ගමු, මේ පැත්ත B කියලා ගමු. ඊට පස්සේ දැන් දිගින් වැඩි වායු කොටස ඉහළට සිටිනසේ බටය සිරස් කරනවා. දිගින් වැඩි වායු කොටස ඉහළට එන විදියට නලය සිරස් කරනවා. එතකොට පහළින් තියෙන වායු කොටසේ දිග සෙන්ටිමීටර 10ක් වෙනවා. දැන් නලයේ සම්පූර්ණ දිග තියෙනෝනේ 60ක්. එතකොට මෙයා සෙන්ටිමීටර 10ක් නිසා මේක සෙන්ටිමීටර 40ක් වෙනවා. දැන් ඉහළින් තියෙන වායු කොටසේ දිග සෙන්ටිමීටර 40ක් බවට පත් වෙනවා. right.
දැන් අපෙන් අහන්නේ අවස්ථා දෙකේදී සිරවි ඇති වායු කොටස් වල පීඩන. අපි මේක ඇතුළේ පීඩනය මෙයා ඇතුළේ පීඩනය අපි P ඩෑස් කියලා ගත්තොත් මෙයා ඇතුළේ පීඩනය වෙන්නේ P ඩෑස් ධන 10. මෙයා ඇතුළේ පීඩනය P ඩෑස් නම් මෙයා ඇතුළේ පීඩනය P ඩෑස් ධන 10. මේ පීඩන කෙලින්ම රසදිය සෙන්ටිමීටර වලින් ලියන්නේ. හරි. දැන් අපි ඉස්සෙල්ලම ඒ නලයට බොයිල් නියම දාමු. ඒට. මොකද එයා ඇතුලේ තියෙන වාත කොටස සහ උෂ්ණත්වය නියතයිනේ. එයා ඇතුලේ තියෙන වාත කොටස සහ උෂ්ණත්වය නියත නිසා අපිට එයාට වෙනම බොයිල් නියම දාන්න පුළුවන්. මෙතන පීඩනය කොහොමත් අපි P කියලා ගත්තේ පරිමාව ලියන්න හරස්කඩ වර්ගඵලය වාරයක් වායු කඳේ දිග. මෙතන පීඩනය P ඩෑස් ධන 10 පරිමාව හරස්කඩ වර්ගඵලය වාරයක් දිග. එතන 10යි. ඒක අපේනෝ. මෙතන 2යි P ඩෑස් ධන 10 ඔතනින් අපිට P හදා ගන්න පුළුවන් P ඩෑස් හදා ගන්න පුළුවන්. අපි ඒක දැනට එහෙම තියාගමු. තියාගෙන මම ඊළඟට B නලයට දානවා. එයා තුල තියෙන වායු කොටස ස්කන්ධිනියතයි උෂ්ණත්ව වෙනසක් නැහැ. එයාට මම නැවතත් බොයිල් නියම දානවා. මෙතන පීඩනය P පරිමාව හරස්කඩ වර්ගඵලය වාරයක් දිග. මෙතන පීඩනය P ඩෑස් පරිමාව හරස්කඩ වර්ගඵලය වාරයක් දිග. ඒ කැපෙනවා. එතන ඉන්නේ 3යි P සමානයි 4යි P ඩෑස්. හරි. දැන් අපි මෙතනින් ආදේශයක් දෙමු. P කියන්නේ ළමයි P ඩෑස් ධන 10 බෙදීම 2යිනේ. P කියන්නේ P ඩෑස් ධන 10 බෙදීම 2. එතන මෙතෙන්ට ආදේශයක් දෙමු. 3යි right. P ඩෑස් එන්නේ 6. රසදිය සෙන්ටිමීටර්. සුළු කිරීම බලන්න. ඒ එන අගය අපි මෙතෙන්ට ආදේශයක් දෙමු. P සමානයි P ඩෑස් එන්නේ 6යි. එතන P එන්නේ 8යි. අනුත්තර දෙක. right ඒ ගාන හරි.
ඒක ඉවර කරලා නැවතත් පළවෙනි පිටුවට එන්න. වායුවක පරිමා සංගුණකය නැත්නම් පරිමා ප්‍රසාරණතාව. අපි වායුවක පරිමා සංගුණකේ අර්ථ දක්වන්නේ අචල වායු ස්කන්ධයක් නියත පීඩනයේදී උෂ්ණත්වය ඉහළ නංවන සෑම සෙල්සියස් 1ක් සඳහාම සෙල්සියස් බිඳුවේදී තිබූ පරිමාවෙන් 1273කින් පරිමාව වැඩි වේ. අයාගන පරිමා සංගුණක අර්ථ දක්වීම අචල වායු ස්කන්ධයක් නියත පීඩනයේදී උෂ්ණත්වය ඉහළ නංවන සෑම සෙල්සියස් 1ක් සඳහාම සෙල්සියස් බිඳුවේදී තිබූ පරිමාවෙන් 1273කින් පරිමාව වැඩි වේ. ඒතර චාල්ස් නියමයේ සෙල්සියස් පරිමාණයට අනුව කියන්නේත් ඔය කතාවම තමයි. චාල්ස් නියමෙන් කියන්නේ පොඩක් ඉන්න. ඉස්සෙල්ලා පරිමා සංගුණකය. පරිමා සංගුණකේ අර්ථ දක්වන්නේ අචල වායු ස්කන්ධයක් නියත පීඩනයේදී උෂ්ණත්වය ඉහළ නංවන සෑම සෙල්සියස් 1ක් සඳහාම සෙල්සියස් බිඳුවේදී තිබූ පරිමාවෙන් වැඩි වන පරිමාව පරිමා සංගුණකය. චාල්ස් නියමෙන් කියන්නේ අචල වායු ස්කන්ධයක් නියත පීඩනයේදී උෂ්ණත්වය ඉහළ නංවන සෑම සෙල්සියස් 1ක් සඳහාම සෙල්සියස් බිඳුවේදී තිබූ පරිමාවෙන් 1273කින් පරිමාව වැඩි වේ. එතන සෙල්සියස් ප්‍රකාශනයට අනුව නැත්නම් සෙල්සියස් පරිමාණයට අනුව චාල්ස් නියමය ලියවෙන්නේ v θ සමානයි v නෝට් වාරයක් 1 ධන ගැමා p θ. හරි. මම මේ බොහොම කෙටියෙන් කියලා දෙන්නේ තියරි ටික. අයාගන්න ළමයි. ඉස්සෙල්ලා පරිමා සංගුණකය. එහෙම නැත්නම් ගැමා p අර්ථ දැක්වීම. පරිමා සංගුණකේ අර්ථ දක්වන්නේ අචල වායු ස්කන්ධයක් නියත පීඩනයේදී උෂ්ණත්වය ඉහළ නංවන සෑම සෙල්සියස් 1ක් සඳහාම සෙල්සියස් බිඳුවේදී තිබූ පරිමාවෙන් වැඩි වූ පරිමාව පරිමා සංගුණකේ. චාල්ස් නියමය කියන්නේ අචල වායු ස්කන්ධයක් නියත පීඩනයේදී උෂ්ණත්වය ඉහළ නංවන සෑම සෙල්සියස් 1ක් සඳහාම සෙල්සියස් බිඳුවේදී තිබූ පරිමාවෙන් 1273කින් පරිමාව වැඩි වේ. හරි. අයි පහළ තියෙනවා චාල්ස් නියමයේ කෙල්වින් පරිමාණයට අනුව චාල්ස් නියමය අපි නැවතත් ඉදිරිපත් කරනවා මෙන්න මෙහෙම. අචල වායු ස්කන්ධයක් නියත පීඩනයේදී වායුවේ පරිමාව වායුවේ නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. අචල වායු ස්කන්ධයක් නියත පීඩනයේදී වායුවේ පරිමාව වායුවේ නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. අපි සමානුපාතිකය ඉවත් කරනවා නියතයක් යෙදීමෙන් විබෙදීම t නියතයක්. ඔක තමයි චාල්ස් නියමය. අපි අවස්ථා දෙකකට එයා ලියනවා නම් v1 යට t1 සමානයි v2 යට t2. හරි. ඊළඟට අහගන්න පීඩන නියමේ.
පීඩන නියමයේදී පීඩන සංගුණකයේ අර්ථ දක්වන්නේ මෙහෙමයි. පීඩන සංගුණකය ගැමා වී අචල වායු ස්කන්ධයක් නියත පරිමාවේදී උෂ්ණත්වය ඉහළ නංවන සෑම සෙල්සියස් 1ක් සඳහාම සෙල්සියස් බිඳුවේදී තිබූ පීඩනයෙන් වැඩිවන පීඩනය පීඩන සංගුණකය. අයගන් අචල වායු ස්කන්ධයක් නියත පරිමාවේදී උෂ්ණත්වය ඉහළ නංවන සෑම සෙල්සියස් 1ක් සඳහාම සෙල්සියස් බිඳුවේදී තිබූ පීඩනයෙන් වැඩිවන පීඩනය පීඩන සංගුණකය. පීඩන නියමයේ අර්ථ දක්වන්නේ අචල වායු ස්කන්ධයක් නියත පරිමාවේදී උෂ්ණත්වය ඉහළ නංවන සෑම සෙල්සියස් 1ක් සඳහාම සෙල්සියස් බිඳුවේදී තිබූ පීඩනයෙන් 1/273කින් පීඩනය වැඩි වේ. අචල වායු ස්කන්ධයක් නියත පරිමාවේදී උෂ්ණත්වය ඉහළ නංවන සෑම සෙල්සියස් 1ක් සඳහාම බිඳුවේදී තිබූ පීඩනයෙන් 1/273කින් පීඩනය වැඩි වේ. එතකොට සෙල්සියස් පරිමාණයට අනුව අපි පීඩන නියමය ලියන්නේ p θ සමානයි p නෝට් වාරයක් 1 ධන ගැමා v θ. එවැගේම කෙල්වින් පරිමාණයට අනුව අපි පීඩන නියම ඉදිරිපත් කරනවා මෙන්න මෙහෙම. අචල වායු ස්කන්ධයක් නියත පරිමාවේදී වායුවේ පීඩනය වායුවේ නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. අචල වායු ස්කන්ධයක් නියත පරිමාවේදී වායුවේ පීඩනය වායුවේ නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. අපි සමානුපාතිකය ඉවත් කරමු නියතයක් මගින් p බෙදීම t නියතයක්. මෙන්න පීඩන නියමය. අවස්ථා දෙකකට ලියනවා නම් p1 යට t1 සමානයි p2 යට t2. මම තියරි ටික මතක් කරලා දුන්නේ. හරි. එන්න පස්වෙනි ගානට. රූපේ පරිදි බරති පිස්ටනයක් මගින් මීටර 1ක් උසකට සිලින්ඩරාකාර බඳුන තුල වාතය සිර කර ඇත්තේ වාතයේ කිසිදු කොටසක් කාන්දු නොවන ආකාරයටය. දැන් වාතය පිටතට කාන්දු නොවනසේ ඒ තුල උෂ්ණත්වය කෙල්වින් 480 දක්වා වැඩි කළ විට සිර වී ඇති වායු කඳේ උස කොපමණද? ආරම්භක උෂ්ණත්වය කෙල්වින් 300යි. වායු කොටසේ උස මීටර 1යි. ඊට පස්සේ උෂ්ණත්වය ඉහළ නම් වන්නේ වාතය පිටතට කාන්දු නොවන විදියට. දැන් මෙයා තුල සිර වෙලා තියෙන වායු කොටසේ උස හරි. දැන් මෙතන මෙහෙමයි. මේ අවස්ථා දෙකේදීම මෙයා තුල සිර වෙලා තියෙන වායුවේ පීඩනය වෙන්නේ මේ වායුගෝලීය පීඩනයේ
මේ පිස්ටනේ බර මගින් ඇති කරන පීඩනයේත් එකතුව. හරි. වායුගෝලීය පීඩනයේත් පිස්ටනේ බර මගින් ජනිත කරන පීඩනයේත් එකතුව. ඒක මේ අවස්ථා දෙකටම පොදුයි. එනිසා අපි අවස්ථා දෙකේදීම පද්ධතිය තුල එකම පීඩනය තියෙනවා කියලා අරගෙන වාතය කාන්දු නොවන නිසා අපි එතෙන්ට චාල්ස් නියමය ලියනවා. අයගා අවස්ථා දෙකේම මෙයා ඇතුළත පීඩණය වෙන්නේ වායුගෝලීය පීඩණයේත් මේ පිස්ටනේ බර මගින් ඇති කරන පීඩණයේත් එකතුව. ඒ කියන්නේ මේ පිස්ටනේට නිදහසේ ගමන් කරන්න පුළුවන් නේ. එසා මෙයා ඇතුලේ උෂ්ණත්වය වැඩි වෙද්දි වෙන්නේ පීඩණය නොවෙනස්ව තියාගන්න එයාගේ පරිමාව වැඩි කරගන්නවා. ඕකයි වෙන්නේ. හරි. මෙතන පරිමාව ලියන්න හරස්කඩ වර්ගඵලයේ වාරයක් උස උෂ්ණත්වය 300යි. මෙතන පරිමාව ලියන්න හරස්කඩ වර්ගඵලයේ වාරයක් උස එතන උෂ්ණත්වය 480යි. right मैं शुरू कर रहा हूं 1.6 मीटर වණේගේ B කොටස බඳුන තුල වාතයේ ඝනත්වය වැඩි වූ ප්‍රතිශතය ඝනත්වය අපිට ලියන්න පුළුවන් ස්කන්ධයේ බෙදීම පරිමාව. ඒක තමයි ලේසි විදිය. මෙතන පරිමා දෙක අපිට ලියන්න පුළුවන්. එහෙනම් ඝනත්වය ස්කන්ධයේ බෙදීම පරිමාව මුල් ඝනත්වය ලියමු ස්කන්ධයේ බෙදුව මුල් පරිමාවෙන් පරිමාව හරස්කඩ වර්ගඵලයේ වාරයක් උස නව ඝනත්වය ලිව්වා ස්කන්ධ වෙනස් වෙන්නේ නැහනේ දැන් උස 1.6යි හරි දැන් අපිට ඕන ඝනත්වය වැඩි වූ ප්‍රතිශතය ඝනත්වය වැඩි වූ ප්‍රතිශතය අරගෙන ඝනත්වයේ වැඩිවීම එයා බෙදන්න මුල් ඝනත්වයෙන් බෙදලා 100% වැඩි කරා. right මෙන්න නව ඝනත්වය මෙන්න මුල් ඝනත්වය මෙන්න ඝනත්වයේ වැඩිවීම ඒක මුල් ඝනත්වයෙන් බෙදුවා 100% දැන් සුල් කරා. ඕකේ එම්බෙදීම ඒ කැපෙන ඕනේ. තපරක් දෙන්න. මෙතන වෙන්නේ අත්‍තරම ළමයි ඝනත්වය අඩුවීමක් වෙන්නේ. ඔය ඝනත්වයේ වැඩි වූ ප්‍රතිශතය කියලා ගත්තොත් ඍණ අගයක් එන්නේ. මොකද මේකේ පරිමා වැඩි වෙනෝනේ. පරිමාව වැඩි වෙද්දි ළමයි ඝනත්වය පහළ යනවා. පරිමාව වැඩි වෙද්දි ඝනත්වය පහළ යනවා. ඒක අපි නිවැරදි කරලා ලියමුනේ. ඝනත්වය අඩු වූ ප්‍රතිශතය ඝනත්වය අඩු වූ ප්‍රතිශතය ආරම්භයේදී ඝනත්වය වැඩි අවසානයේදී ඝනත්වය අඩුයි.
මේ ඝනත්වය අඩු වීම මුල් ඝනත්වයෙන් බෙදුවා 100%න් වැඩි කරා. හරි. ඕකෙන් බෙදීම ඒ කැපෙනවා. right मैं අසුල් කරා. හරි. එන්න 6 වෙනි ගානට. 6 වෙනි ගාන. කේසික බටයක් සිරස්ත තබා රූපේ පරිදි රසදිය කඳක් මගින් වායු කොටසක් සිර කර ඇත. උෂ්ණත්වය T1 කෙල්වින් වේ. උෂ්ණත්වය T2 කෙල්වින් දක්වා රත් කළ විට කේසික බටය තුල රසදිය කඳ ඉහළ යන නමුත් සිර වී ඇති වායුවේ පීඩනය වෙනස් නොවන බව පෙන්වා දෙන්න. අර කලින් වගේම කතාවක් තියෙනවා. දැන් නලය රත් කරනවා. රසදිය කඳ ඉහළට යනවා. හැබැයි පීඩනයේ වෙනසක් නැහැ. ඒකට හේතුව තමයි සෑම විටම මෙයා ඇතුලේ පීඩනය වෙන්නේ වායුගෝලීය පීඩනයේත් රසදිය කඳේ උසෙන් ඇති කරන පීඩනයේත් එකතුව. අවස්ථා දෙකේම මෙයා ඇතුලේ පීඩනය වෙන්නේ වායුගෝලීය පීඩනයේත් රසදිය කඳේ උසෙන් එන පීඩනයේත් එකතුව. මෙතනත් එහෙමයි. එනිසා අවස්ථා දෙකේම මෙයා ඇතුලේ තියෙන්නේ එකම පීඩනය. පැහැදිලිද? රත් වෙද්දී වායු කඳ ප්‍රසාරණයට ලක් වෙනවා. හැබැයි වායුව තුල පීඩනය නිර්මාණය වෙන්නේ වායුගෝලීය පීඩනයේත් රසදිය කඳේ උසෙන් එන පීඩනයේත් එකතුව. එයා මොකද වෙන්නේ? අවස්ථා දෙකට නොවෙනස්ව තියෙනවා. B කොටස. එක් පැත්තක් වැසූ කේසික බටයක සෙන්ටිමීටර 5ක් දිග රසදිය කඳක් මගින් වායු කොටසක් සිර කර ඇත. උෂ්ණත්වයේ කෙල්වින් 300 දී බටය තිරස් විට වායු කඳේ දිග සෙන්ටිමීටර 40කි. ඒ තුල වාතයේ ඝනත්වය 2 කිලෝග්‍රෑම් ඝන මීටරයට වේ. දැන් උෂ්ණත්වය කෙල්වින් 320 දක්වා වැඩි කළ විට වායු කඳේ දිග කොපමණද?
රසදිය කඳේ දිග සෙන්ටිමීටර 5යි. උෂ්ණත්වය කෙල්වින් 300යි. වායු කඳේ දිග 40යි. උෂ්ණත්වය 320 දක්වා වැඩි කරනවා. එතර වායු කොටස ප්‍රසාරණය වෙනෝනේ. හැබැයි අවස්ථා දෙකේම මෙයා තුල තියෙන එකම පීඩනය. ඇයි? නලය තිර නිසා රසදිය කඳ දෙපැත්ත එකම පීඩනය තියෙන්න ඕනනේ. ඒක වායු ගෝලීය පීඩනය. අවස්ථා දෙකේදීම නලය තිරස් නිසා රසදිය කඳ දෙපැත්තේ එකම පීඩනය. මේ පැත්ත පීඩනයේ වායු ගෝලීය පීඩනය. එහෙනම් මේ ඇතුළත පීඩනෙත් අවස්ථා දෙකේම වායු ගෝලීය පීඩනය. එහෙනම් ස්කන්ධය සහ පීඩනය නියතනම් යොදන්න එතෙන්ට චාල්ස් නියමය. පරිමාවල යන්න හරස්කඩ වර්ග ඵලය වාරයක් දිග මෙතන උෂ්ණත්වය කෙල්වින් 300යි. මෙතන පරිමාවල යන්න හරස්කඩ වර්ග ඵලය වාරයක් දිග එතන උෂ්ණත්වය 320යි. නැසුරු කරා. එල් උත්තරයට එනවා. වන්සී කොටස කෙල්වින් 320 දී සිරවී ඇති වායුවේ ඝනත්වය දැන් කලින් අවස්ථාවේ ඝනත්වය දෙකයිනේ. හැබැයි අවස්ථා දෙකේම තියෙන්නේ එකම වායු ස්කන්ධෙනේ. අවස්ථා දෙකේම තියෙන්නේ එකම වායු ස්කන්ධය. ස්කන්ධ ලියන්න ඝනත්වයේ වැඩි කිරීම පරිමාවෙන්. මුල් අවස්ථාවේ ඝනත්වය 2යි. මුල් අවස්ථාවේ පරිමාව. නව ස්කන්ධේ. නව ඝනත්වය ඕන නව පරිමාව. මේ අසුළු කරා. නව ඝනත්වය උත්තරයට ලැබෙනවා. ඔය විදිහටම D කොටස හදා. ඒ ගන්න D කොටස ඔය විදිහටම හදා. හරි. එන්න ඊළඟට 7 වෙනි ගානට. වාත බැලූනයක් මුළුමනින්ම වාතය පිරී ඇති විට අයිති කර ගන්නා පරිමාව ඝනමීටර 1800ක් වේ. බැලූනේ පිටත වාතයේ මධ්‍යක උෂ්ණත්වය කෙල්වින් 300ක් වේ. එහි සියලු උපාංගවල සහ ඒ තුල සිටින මගීන්ගේ බර නිව්ටන් 2700ක් වේ. කෙල්වින් 300 උෂ්ණත්වයේදී වාතයේ ඝනත්වය 1.27 කිලෝග්‍රෑම් ඝනමීටරයට වේ. බැලූනය යාන්තමින් ඉහළට එසවෙන මොහොතේ ඒ මත ක්‍රියා කරන බල ලකුණු කර ඒවා නම් කරන්න. මොනද මෙයා මත තියෙන බල?
මෙයා තුල තියෙන සියලු උපාංග සහ මගීන්ගේ බර 2700යි. මේ උපාංග සහ මගීන්ගේ බර. හරි. ඊට අමතරව මෙයා තුල වාත කොටසක් තියෙනවා. මෙයා තුල තියෙන වාත කොටසේ බර ඊට අමතරව මෙයා මත එන උඩුකුරු තෙරපුම් බලය. ඔන්න බැලුවනේ මත තියෙන බල ටික. උපාංග සහ මගීන්ගේ බර, මෙයා තුල තියෙන වාත කොටසේ බර සහ බැලුවනේ මත එන උඩුකුරු තෙරපුම. ඔන්න පළවෙනි කොටසට උත්තරය. B කොටස. බැලූනය තුල ඇති රත් වූ වාතයේ උෂ්ණත්වය. අපි මෙයා තුල තියෙන වාත කොටසේ උෂ්ණත්වය දන්නේ නැහැ. අපිට දත්තයක් දීලා තියෙනවා කෙල්වින් 300 උෂ්ණත්වයේදී වාතයේ ඝනත්වය 1.27යි කියලා. කෙල්වින් 300 උෂ්ණත්වයේදී වාතයේ ඝනත්වය 1.27යි. right. ඔය දීන අමතර දත්තය. හැබැයි කෙල්වින් 300 උෂ්ණත්වයේ තියෙන බාහිර වාතය. මේ ඇතුළත වාතය නෙවෙයි. ඇතුළත වාතයේ තියෙන්නේ ඊට වඩා වැඩි උෂ්ණත්වයක. එයා රත් වෙලානේ තියෙන්නේ. right. මයිසලම මෙයාගේ සමතුලිතතාවට බල තුලිත කරනවා. සමතුලිතතාව කියන්නේ මෙයා යාන්තමින් ඉහළට එසවෙන ඕනේ. යාන්තමින් ඉහළට එසවෙන විට යාන්තමින් ඉහළට එසවෙන විට මෙයා මත ඉහළට තියෙන බල විශාල හෝ සමාන වෙන්න ඕන පහළට තියෙන බල. ඉහළට එසවෙන්න නම් ඉහළට තියෙන බලය විශාල හෝ සමාන වෙන්න ඕන පහළට තියෙන බලයට. යාන්තමින් එසවෙන නිසා අපි සමාන කරලා හදමු. උඩට එන්නේ උඩුකුරු තෙරපුම පහළට තියෙනවා වාත කොටසේ බර සහ 2700. හරි. උඩුකුරු තෙරපුම වීරෝජී. වී බැලුමේ පරිමාව රෝ බාහිර වාතයේ ඝනත්වය. රෝ කියන්නේ බාහිර වාතයේ ඝනත්වය. වීරෝජී. ස්කන්ධය ලියන්න මෙයා ඇතුළත වාත කොටසේ ඝනත්වය බැලුමේ පරිමාව. right. ස්කන්ධය ඝනත්වය වැඩි කිරීම පරිමාව. G ධන 2700. හරි. මෙයාගේ මුළු පරිමාව තියෙනවා 1800ක්. බාහිර වාතයේ ඝනත්වය 1.7යි. 1.27යි. G 10යි. මම හොයන්නේ ඇතුළත වාතයේ ඝනත්වය. පරිමාව 1800යි. G 10යි. හරි. මම අසුළු කරමු. අපි බිංදු 3ක් අයින් කරගෙන යමු. මේක මම රෝ කියලා ගන්නම්. right. මම අසුළු කරන්න බලන්න. බණ කිය දෙන්නේ කියලා.
1.12 එන්නේ. හරිද? දැන් අපි ලියමු මෙතෙන්ට චාල්ස් නියමය. V1 යට T1 සමානයි V2 යට T2. බලන් ඉන්න එක ලියන විදිහ. පරිමාව ලියන්න ස්කන්ධේ ඝනත්වයෙන් බෙදන්න. පරිමාව ලියන්න ස්කන්ධය ඝනත්වයෙන් බෙදන්න. අපි කිසියම් වාත කොටසක් ගමු. එයාගේ ඝනත්වය 1.12ක් වෙද්දි උෂ්ණත්වය අපිට ඕන. එම වාත කොටසම ගමු. එයා කෙල්වින් 300 උෂ්ණත්වයේ ඉද්දී ඝනත්වය 1.27යි. බණේක ලිපිදී මං කිසියම් වාත කොටසකට චාල්ස් නියමය ලියනවා. පරිමාව ස්කන්ධයේ බෙදීම ඝනත්වයෙන් ලියන්න. නොදන්න උෂ්ණත්වයේදී m ස්කන්ධයේ ඝනත්වය 1.12යි. කෙල්වින් 300 උෂ්ණත්වයේදී එවැනි ස්කන්ධයක ඝනත්වය 1.27යි. රයිට්. මම අසුළු කරන් T1 උත්තරයට ලැබෙනවා. m කැපෙනවා. කිසියම් වාත කොටසකට ලියන්න. කිසියම් වාත කොටසකට මේ උෂ්ණත්වයේදී පරිමාව ලිව්ව ස්කන්ධයේ බෙදීම ඝනත්වය. කෙල්වින් 300 උෂ්ණත්වයේදී පරිමාව ලිව්ව ස්කන්ධයේ බෙදීම ඝනත්වය. ඔක එන්නේ කෙල්වින් 340. සුළු කිරීම පොඩ්ඩක් බලන්න. හරි. එන්න 8 වෙනි ගානට. සංවෘත බඳුනක ඇති වායුවේ උෂ්ණත්වය සෙල්සියස් 27ද පීඩනය 3 වැඩි කිරීම 10.5 වර්ග මීටරයට නිව්ටන්ද වේ. බඳුනේ උෂ්ණත්වය 127 දක්වා වැඩි කළ විට එය තුළ වායුවේ නව පීඩනය සොයන්න බඳුනේ පරිමාව වෙනසක් නොවේ යයි උපකල්පනය කරන්න. ස්කන්ධ පරිමා වෙනස් වෙන්නේ නැත්නම්
පීඩන නියමය දාන්න පුළුවන්. ස්කන්ධ පරිමා වෙනසක් නැත්නම් පීඩන නියමය ලියන්න. 27 දී පීඩනය 3 වැඩි කිරීම 10 5. 27 කියන්නේ කෙල්වින් 300. 127 දී පීඩනය 127 කියන්නේ කෙල්වින් 400. මෑසුල් කරන්. උත්තරේ ලැබෙනවා. 4 වැඩි කිරීම 10 5යි පැස්කල්. B කොටස. එම බඳුනේ කෙල්වින් උෂ්ණත්වය 120කින් වැඩි කළ විට ඒ පීඩනයේ භාගික වෙනස් වීම. එතකොට මෙතන T උෂ්ණත්වයේදී පීඩනය අපි P කියලා හිතමු. T උෂ්ණත්වයේදී පීඩනය P. උෂ්ණත්වය වැඩි කරන ඕනේ 120කින්. 120කින් වැඩි වුණාම නව උෂ්ණත්වය 120යි. Cn 120යි T. එහෙනම් එම උෂ්ණත්වයේදී පීඩනය. ලියමු මෙතෙන්ට පීඩන නියමය. T උෂ්ණත්වයේදී පීඩනය P. එහෙනම් උෂ්ණත්වය Cn 120ක් වෙද්දී පීඩනය 1.2 P. right. දැන් අපෙන් අහන්නේ පීඩනයේ භාගික වෙනස. පීඩනයේ භාගික වෙනස. භාගික වෙනස ගන්න පුළුවන් වැඩි වන පීඩනය මුල් පීඩණයෙන් බෙදා. වැඩි වූ පීඩනය මුල් පීඩණයෙන් බෙදා. වැඩි වන පීඩනය මෙන්න නව පීඩනය නව පීඩනයෙන් මුල් පීඩන අඩු කරන්න. මුල් පීඩණයෙන් බෙදා. එතන එන්නේ 0.2යි. පීඩනයේ භාගික වෙනස් වීම භාගයක් ලෙස ප්‍රතිශතයක් ලෙස ලිව්වොත් 120යි. මොකද පීඩනය සමානුපාතිකයිනේ නිරපේක්ෂ උෂ්ණත්වයට. පීඩනය නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි. එසා නිරපේක්ෂ උෂ්ණත්වය 120කින් වැඩි කරනවා නම් පීඩනයත් අනිවාර්යෙන් 120කින් වැඩි වෙන්න ඕන. මණික C කොටස. මොටර රථ ටයරයක වාතයේ පීඩනය 2.5 වැඩි කිරීම 10.5යි පැස්කල් වේ. එය රළු පාරක ගමන් කිරීම නිසා ජනනය වන තාප ශක්තිය ටයරය අවශෝෂණය කිරීම නිසා ඒ තුල උෂ්ණත්වය 27 සිට 47 දක්වා වැඩි විය. ටයරයේ පරිමා වෙනස නොසලකා හරිමින් ඒ තුල නව පීඩනය ලියන නැවතත් පීඩන නියමය. පීඩනය 2.5 වැඩි කිරීම 10.5යි. උෂ්ණත්වය 27 කියන්නේ කෙල්වින් 300. උෂ්ණත්වය 47ට වැඩි වුණාම ඒ කියන්නේ කෙල්වින් 320ක් වුණාම පීඩනය. මෑසුල් කරා. උත්තරේ ලැබෙනවා.
ඒක බොහොම ලේසියෙන් එනවා. බනිලන් 9 වෙනි ගාන. ගාන තියෙන්නේ මෙහෙමයි. ඝන සෙන්ටිමීටර 100ක පරිමාවක් ඇති වීදුරු බල්බයකට සිහින් කේසික බටයක් සිරස්ව සවි කර ඇත. කේසික බටය තුල සෙන්ටිමීටර 25ක රසදිය කඳක් මගින් බල්බය තුල පමණක් වාතය සිර කර ඇති විට උෂ්ණත්වය 27ක් වේ. වායුගෝලීය පීඩනය 75 නම් 87 දිත් එම වාතයේ බල්බය තුල පමණක් රඳවා ගැනීම සඳහා කේසික බටය තුල අඩංගු කළ යුතු රසදිය කඳේ උස H ගණනය කරන්න. දැන් 27 දී මෙයා ඇතුලේ පීඩනය වෙන්නේ වායුගෝලීය පීඩනයේත් රසදිය කඳේ උසෙන් ඇති කරන පීඩනයේත් එකතුව. කෙලිම 100යි රසදිය සෙන්ටිමීටර. රයිට්. මේ ඇතුළ පීඩනය වෙන්නේ වායුගෝලීය පීඩනයේත් රසදිය කඳේ උසෙන් ඇති කරන පීඩනයේත් එකතුව. මේ වෙලාවේදී මෙයා ඇතුළ පීඩනය වෙන්නේ වායුගෝලීය පීඩනයේත් රසදිය කඳේ උසෙන් ඇති කරන පීඩනයේත් එකතුව. රයිට්. දෙවෙනි අවස්ථාවේ උෂ්ණත්වය තියෙනවා 87ක්. හැබැයි අපිට පේනවා දැන් මේ අවස්ථා දෙකේම වායුව සිර වෙලා තියෙන්නේ බල්බය තුලනේ. අවස්ථා දෙකේම වායුව සිර වෙලා තියෙන්නේ බල්බය තුල. ඒ කියන්නේ අවස්ථා දෙකටම ස්කන්ධය සහ පරිමාව නියතයි. එසා ලියන්න මේ අවස්ථා දෙකට පීඩන නියමය. රයිට්. මෙතන පීඩනය 100යි. උෂ්ණත්වය 27 කියන්නේ කෙල්වින් 300. මෙතන පීඩනය 75 ධන H. උෂ්ණත්වය 87 කියන්නේ කෙල්වින් 360. හරි මම අසුළු කරා. හතලිස් පහයි.